හරි නේද මහත්තයා එහෙනම්? මං එහෙනම් ගිහිල්ලා එන්නම්. මහත්තයලා මොකටද පරිස්සමින් ඉන්නකො? අයිජානේ මිනිස්සයා කොකටත් පරිස්සමින් ඉන්න කිව්වේ? ගණන් ගන්න එපා සුදු. අපි වට්ටි ගන්න. Baba mah yana. Sudu teh kabung. Mana bini daru ekone. Mana bini daru ekone. Mana bini daru ekone. Yes. Bukan dulu. Ada ulan neng. Sudu mah ingin nak badu ni pariස්සමින්. හරිවත් පරිස්සමින් ගිහින් ඉන්න මේ දවස්වල කල්දරක් නැහැ. සුදු මමත් ඔහොම වැඩ වගේකට යනවා. දුවනිවත් දෙයකයකට දාගෙන යන්නේ.
අම්මා කිව්වා ඩෝලිව ගන්නම් කියලා. මම හිතන්නේ මට එක්ක එන්න පුළුවන් නේද? අද මම කෝල් එකක් දෙනවා මම මෙතනින්ම පිට කරනවා. Hello? Hello? මේ ගෙදර මොකක් හරි Hello කවුද මේ? කෝල් එකක් ගත්තා නම් කතා කරන්න බැරි. hello අම්මේ. Hello, Dwi. Hey, Parveen. මොකක්ද උනේ? කලබල වෙන්න එපා දුවේ. ඒක කියන විදිහට ඔය ගෙදර මොකක් හරිම තියෙනවා. මං හෙට උදේම කෙනෙක් එවන්නේ. එයා ඔය ගෙදර තියෙන සියලුම දේ බලන්න. ඇයි මොකද උනේ? අපි හිතනට වැඩිය දැන් මේ ගෙදර තියෙනවා. අපි බලමුකෝ. කියන්නේ ඔයගොල්ලෝ මේ ගෙදරට ආපු දවසේ ඉඳලා මොනවද උනේ කියලා? ගෙදරට ආපු දවස් ඉඳන් එක එක සිද්ධි වුණා. අපි ඒව ගණන් ගත්තේ නෑ. ඒ තීයේ හරි. අපි බලමු මේ භූතාත්ම කවුද කියලා. බය වෙන්න එපා. ගෙදර මාළි දෙවයිනේ අම්මගේ මිත්‍යා දරුවෙක්ගේ ආත්ම තියෙනවා කියලා තමයි මෙයා කියන්නේ. Sekarang semua
ආත්මේ කියන විදිහට මේ ගෙදර හැම කෙනෙක්ම මැරෙන්න යන්නේ. මේ මාළිගයෙන් අම්මගේ හා ළමයාගේ ආත්මය කොහොම හරි උත්සාහ කරන්නේ ඔයගොල්ලෝ මේ ගෙදරින් පන්නලා දාලා ඔයගොල්ලන්ව ආරක්ෂා කරන්න. ඒත් තව එක ආත්මයක් ඉන්නවා. ඒ ආත්මය තමයි දරුණුම. ඒ ආත්මය උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට මේ ගෙදරින් එළියට යන්න දෙන්නේ නැතුව ඔයගොල්ලන්ට මොකක් හරි කරදරයක් කරලා දාන්න. ඒත් ගුරු මොකක්ද මේ පිරිමි ආත්මය අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒක මට තාම හිතා ගන්න බෑ. හැබැයි මේ ගෙදර අවුරුදු 60කට කලින් වුණ සිද්ධියක් නිසා තමයි මේ හැම සිදුවීමක්ම සිද්ධ වෙන්නේ. අපිට මේ සිද්ධිය දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් ඒ ආත්ම මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා දැනගන්න. ඒත් පොඩ්ඩක් ඉන්න ගුරු අපිට ඒක දැනගන්න විදියක් තියෙනවා. ඒ කොහොමද? මම මේ ගෙදරට ආපු දවස් ඉඳන් අපේ ගෙවල් දිහා ගෑනු කෙනෙක් බලන් ඉන්නවා. මම හිතන්නේ ගෑනු කෙනා මොන හරි දන්නවා. අපි ඒ ගෑනු කෙනාව කොහොම හරි හොයාගන්න ඕනේ. ඒ ගෑනු කෙනාගේ මේ සිද්ධිය ගැන අපිට දැනගන්න පුළුවන් වුණොත් අපිට මේ කාර්යතරයට මොකක් හරි සුදුමක් හොයාගන්න පුළුවන්.